පිරිමි අය කාන්තාව වෙලා ඉපදිනවා, කාන්තාව පිරිමි වෙලා උපදිනවා. මේ විදිහට ස්ත්‍රී පුරුෂ බව පවා වෙනස් වෙවි උපදිනවා. ලෝකේ කොහේ හරි කොතනක හරි උපදිනවා. සත්තු මරණ පවුල් වල ඉපදිනවා, හොරකම් කරන පවුල් වල ඉපදිනවා, ගානිකා මහලන් වල උපදිනවා. වංචාවෙන් අනිත් අය රවට්ටන බිස්නස් කරන අය බවට පත් වෙලා උපදිනවා. සුරා පෙරණ තැන් වල උපදිනවා. කොහොම පව්ක අන්දරාවක් සංසාරේ අපි අතින් වෙයිද? මෙච්චර බණ අහද්දිනොත් පින්පව් ගැන කතා කරද්දිමුත් අපි අතින් අපේ කෙලෙස් ඇවිස්සලා වෙන පව් දිහා බලනකොට බණක් දහමක් ඇහෙන්නේ නැති, හොඳක් නරකක් කියන්නේ නැති ලෝකයක අපි ඉපදුනොත් අපි අතින් කොච්චර අකුසල් වෙලා ඊළඟ ජීවිතේ හතර අපායයිද? මේ අවසාන ජීවිතයයි. බුදු බණ පද ඇහෙන ජීවිතේ බේර ගන්න පුළුවන්, ගොඩ ගන්න පුළුවන් අවසාන ජීවිතය මේ ධර්මයේ ඇහෙන අවසාන යුගය. ඒ නිසා ධර්මයේ හැසිරීම පළවෙනි තැනට ගත්තා කියන එක වැරද්දක් නෑ. රුවන්වැලි සෑය ජයතිරි මහ බෝධීන් වහන්සේ, දළදා වහන්සේ, ධාතුන් වහන්සේලා, බෝධීන් වහන්සේලා, සංඝරුවන ඇහෙන බණපද ඔක්කොම මේ රටේ තියෙනවා. කණ්ඩ බොණ්ඩ අඳින්න දුෂ්කරතා තියෙන්න පුළුවන්. කනවා බොනවා කියන එක සතාසිව් පවා කරන එක. ඒ නිසා අපිට වෙන මොනවත් නැති වුණත් දහමෙන් පිළිසරණක් ගන්න තිබුණොත් ඒක ලොකු දෙයක්. ඒ නිසා දැන් අපිට తాවකාලිකව ලැබෙන දැන් ඔන්න චූටි මේ දූලා ඉන්න ඉස්කෝලේ යන කෙල්ලෝ ඉන්නවා. මේ කෙල්ලෝ අනාගතේ කසාද බැඳලා කුයි වාගේ ස්වාමි පුරිසවරු මුණ ගැහෙයිද? බොන යොන්ද, සල්ලාලයෝද, දහා දුක් දෙන අයද, කවුරු මුණ ගැහෙයිද කියලා ඉස්කෝලේ යන ළමයි දන්නවද? ඔය hina වෙවි ප්‍රිය සම්භාෂණයෙන් ප්‍රිය සල්ලාපෙන් ඔය කෙල්ලෝ ටික hina වෙවි, කොල්ලෝ ටික hina වෙවි ගත කළාට අනාගතේ මොන දුක් අන්දරාවක් හංගගෙනද මේ hina වෙන්නේ? දැන් ඇඩු කඳුලින් ඉන්න අම්මලා, දැන් ඇඩු කඳුලින් ඉන්න තාත්තලා හොඳලත් ඉස්කෝලේ යන කාලේ hina වෙවි ඔහි ඇවිද හිටුපයි. කවදාවත් හිතුවේ නෑ මේ වගේ දුකක් අරගහ ගන්න වෙයි කියලා. ඒ නිසා අපිට පේන පැත්තට වැඩිය නොපෙනෙන පැත්ත ගොඩාක් දුරයි, දිගයි, පළලයි. ඒ නිසා මේක දැන් අපිට මේ පැයකින් වගේ මේ හැම දෙයක්ම කියලා දෙන්න අමාරුයි. නමුත් මේ බුදුබණ පදයේ තුල ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ සංසාර දුකේ නිදහස් වෙන්න මහන්සි වෙන්නේ නැති කෙනාට තමයි ප්‍රමාදී වුණ කෙනා කියලා කියන්නේ. සසර ගැන හිතන්නේ නැති කෙනාට තමයි ප්‍රමාදී වුණා කියලා කියන්නේ. මැරෙනවා කියලා සිහි කරන්නේ නැති කෙනාට තමයි ප්‍රමාද වුණා කියලා කියන්නේ. මැරිලා ඉපදෙනවා කියලා සිහි කරන්නේ නැති කෙනාට තමයි ප්‍රමාද වුණා කියලා කියන්නේ. අන්න ඒ කෙනාට සැප විදිහට පේන්නේ මේ දුකක්මයි සැප විදිහට පේන්නේ. අප්‍රිය දෙයක්මයි ප්‍රිය විදිහට පේන්නේ. අමිහිරි දෙයක්මයි මිහිරි විදිහට පේන්නේ. පෞල් ජීවිතේ අපායක් කරගෙන ඉන්න අයගෙන් ඇහුවොත් එහෙම ඔයාලා ඉස්සෙල්ලාම ওই ගෑනු ළමයා දැක්ක දවසේ, ওই පිරිමි ළමයා දැක්ක දවසේ මොනවද හිතුනේ කියලා? හිතිලා තින්නේ මෙයා තමයි බඹා කිටු එක්කෙනා කියලා. මට සංසාරේම මම පැතුව එක්කෙනා මෙයා තමයි මගේ ජීවිතේ කියලා දැක්ක ගාම හිතෙන්නේ. නමුත් ඒ දුක නේද? දුකක් නේද එදා සතුටක් විදිහට පේනුනේ. දැන් අර බෙල්ලක් කපපු දරුවාගේ අම්මා හිතන්නකෝ. ඒ දරුවට කොච්චර ආදරේ නිසාද ඒ දරුවට සැප සම්පත් දෙන්න රට ගිහිල්ලා හම්බ කර එව්වි. ඒතර ඒ දරුවා හොඳට අඳිනකොට වහන ගන්නකොට කොච්චර අම්මා හිතින් සතුටු වුණාද? ඒ අම්මා සතුටු වුණේ යම් දවසක බෙල්ලක් කැපිලා ඔහේ මැරිලා යන දරුවෙක්ගේ දුකකට නේද අර සතුටු වුණේ. ඒ නිසා අපේ ජීවිතේත් යම් දවසක දුක් කල්පනා කරන්න දුක එනකොට මං මේ දුකට නේද එදා සතුටු වුණේ කියලා. මේ දුකට නේද එදා සතුටු වුණේ කියලා හිතන්න. එතකොට අපිට තේරෙයි. එතකොට අපිට සතුට ස්වරූපයෙන් අපිව වටේ එක දේවල් වැඳ ගන්නකොට අපිට කල්පනාවක් එයි මේක නිසා දුක හට ගන්නවට. එහෙම වුණොත් නම් හිත ටිකක් මෝරනවා. ඒ නිසා ලද සම්පතින් අපි ප්‍රාර්ථනා කරන නොපිරිහෙවා. සැප සම්පත් ඔයාලට පිරිහෙන්න එපා. ඔයාලගේ සැප සම්පත් දියුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් සැප සම්පත් වලින් මුලා වෙන්න නම් එපා. පාරණ දුක අමතක කරන්න නම් එපා. ඉදිරියට දුකක් තියෙනවා කියලා අමතක කරන්නත් එපා. පුළුවන් තරම් පින් කරගන්න, කුසල් කරගන්න, යහපත කරගන්න, ධර්මය අහන්න, දුක් විඳින සංසාරයෙන් නිදහස් වේවා කියලා නිතර හිතන්න. අද දවසේත් මේ රැස් කරගත්තු පින ඔයාලට මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වීමට හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.